හොඳයි දුවේ පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට නියමිතව තියෙන 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම වන අතීතයෙන් කතාවක් කියන පාඩමට අදාළව අවබෝධයේ ප්‍රශ්න සහ ලිඛිත අභ්‍යාස. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආචාර්ය ආනන්ද ගුරුගේ මහත්මයා විසින් රචනා කරන ලද Voice from Ancient Sri Lanka නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය හෙළදිව අතීත ප්‍රතිරාව. මේ කෘතිය පරිවර්තනය කරන්නේ අභය හේවා වසම්. දැන් මම මේ අවබෝධය කොටසට එන්න කලින් පාඩම පිළිබඳව සඳහන් වන පූර්විකාවක් තියෙනවා. ඒ පාඩමට අදාළව ඒ පූර්විකාව ගැන තමයි චුට්ටක් කතා කරන්නේ. එතකොට මේ අතීතයෙන් කතාවක් කියන පාඩම කොටාගෙන තියෙන්නේ Voice from Ancient Sri Lanka නම් සිංහල පරිවර්තනයෙන්. හෙළදිව අතීත ප්‍රතිරාව කියන සිංහල පරිවර්තනයෙන් තමයි මේ පාඩම කොටාගෙන තියෙන්නේ. A Voice from Ancient Sri Lanka කියන කෘතිය රචනා කරන්නේ ආචාර්ය ආනන්ද ගුරුගේ මහත්මයා. මේ දැක්වෙන ආකාරයට මේ කතාවට පාදක වෙන්නේ ක්‍රිස්තු පූර්ව 199 දී පමණ අනුරාධපුරයේදී මිහිඳු මාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී උත්තේ රජු විසින්, ඒ කියන්නේ දෙවන පෑතිස් රජතුමාගේ කනිෂ්ඨ සොහොයුරා. ඒ දෙවන පෑතිස් රජතුමාගේ කනිෂ්ඨ සොහොයුරා වන උත්තේ රජු විසින් කරන ලද ගුණකථනයක් ලියන ලද කල්පිත කතාවක්, කල්පිත රචනයක්. මේ කල්පිත රචනයෙන් තමයි ඔබට නියමිත අතීතයෙන් කතාවක් කියන පාඩම උපුටාගෙන තියෙන්නේ. මේ ඇතුළත් වන ගුණකථනය තුළින් එකල සමාජීය සහ සංස්කෘතික එවැගේම ආර්ථික තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු අවබෝධයේ ප්‍රශ්න සහ ලිඛිත අභ්‍යාස සාකච්ඡා කරලා බලමු. අවබෝධයට අදාළව, අවබෝධ කොටසට අදාළව පිළිතුරු ලියන්න ඕනේ පාඩම අවබෝධයෙන් යුතුව කියවලා වටහාගත් කරුණු අනුව නිරවුල්ව පිළිතුරු ගැලපිය යුතුයි. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය පාඩමෙහි දැක්වෙන ආකාරයට ධර්මාශෝක රජතුමාගේ රාජසභාවට දූත ගමන් ගිය අමාත්‍යවරයා කවරෙක්ද කියලා අහනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා පාඩමේ දැක්වෙන ආකාරයට ධර්මාශෝක රජතුමාගේ රාජසභාවට දූත ගමන් ගිය අමාත්‍යවරයා කවරෙක්ද? හොඳයි, අපි බලමු පිළිතුර. ධර්මාශෝක රජතුමාගේ රාජසභාවට දූත ගමන් ගියේ මහාතිත්ත ප්‍රදාන ඇමතිවරයා. කවුද ගියේ? මහාතිත්ත ප්‍රදාන ඇමතිවරයා. හොඳයි, අපි දෙවෙනි ප්‍රශ්නට යමු. මගුලතු විසින් අදින ලද රන් නගුල භාවිතයෙන් සිදු කළ කාර්ය කුමක්ද? මගුලතු විසින් අදින ලද රන් නගුල භාවිතයෙන් මහා විහාරය සඳහා සීමා ලකුණු කිරීම සිදු කරන ලදී. පිළිතුර වෙන්නේ ඒකයි. සීමා සලකුණු කිරීම තමයි මහා නගුල භාවිතයෙන් සිදු කරේ. රන් නගුල භාවිතයෙන් සිදු කළේ. හොඳයි, තුන්වෙනි ප්‍රශ්නය. මිහිඳු හිමියන්ගේ මහා විහාර සැලැස්මේ ඇතුළත් වූ අංග මොනවාද? තුන්වෙනි ප්‍රශ්නය. මිහිඳු හිමියන්ගේ මහා විහාර සැලැස්මේ ඇතුළත් වූ අංග මොනවාද? පිළිතුර වෙන්නේ මෙහෙමයි. මහා විහාර සැලැස්මේ ඇතුළත් වූ අංග රජවාසල, බෝධිය පිහිටුවන ස්ථානය, මහා ස්තූපය, මෙහෙණි ආශ්‍රම, දානශාලා ආදියයි. පිළිතුර ලියන්න ඕනේ මේ විදිහට. අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. ආරාම කඳුකරය යනු කුමක්ද? හතරවෙනි ප්‍රශ්නේ තමයි ආරාම කඳුකරය යනු කුමක්ද? පිළිතුර. ආරාම කඳුකරය යනු මිස්සක පව්වේ ගල් ගුහා ප්‍රථම 50 දෙනාටත්, වැසි සමයේ රහතන් වහන්සේලා 60 දෙනමකටත් වස් වැසීම, ධර්මයේ ඉගැන්වීම, අර්ථ විවරණය, සාහිත්‍ය කටයුතු කිරීම ආදී සංකීර්ණ ක්‍රියාවලියක් ආරම්භ කළ කඳුකරය. පස්වෙනි ප්‍රශ්නය. පාඩමේ දැක්වෙන ආකාරයට එවකට අප රටේ සංස්කෘතික, සමාජීය හා තාක්ෂණ දියුණුවට බලපෑ සිදුවීම කුමක්ද? පිළිතුර වෙන්නේ අප රටේ සංස්කෘතික, සමාජීය, තාක්ෂණ දියුණුවට බලපෑ සිදුවීම මිහිඳු හිමියන් බුද්ධ ධර්මයේ රැගෙන මෙහි වැඩම කිරීම. හොඳයි, මේ විදිහට තමයි අවබෝධයේ ප්‍රශ්න පහට පිළිතුරු සැපිය යුත්තේ. අපි බලමු එහෙනම් මේ පාඩමට අදාළ ලිඛිත අභ්‍යාස වලට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. ප්‍රශ්නය දීලා තියෙනවා ලිඛිත අභ්‍යාසය යටතේ පහත සඳහන් පද යොදා වාක්‍ය නිර්මාණය කරන්න. අපි බලමු මොනවද දීලා තියෙන පද. පළවෙනි එක විශිෂ්ට, දෙවෙනි එක සූක්ෂම, 3 කේන්ද්‍රස්ථානය, 4 විවිධාංගීකරණය, 5 විමර්ශනය. මේ කියන වචන යොදාගෙන අපි අර්ථවත් වාක්‍ය 5ක් නිර්මාණය කරන්න ඕනේ. අපි බලමු පළවෙනි වචනය විශිෂ්ට.
මෙන්න මෙහෙම වාක්‍යයක් හදන්න පුළුවන්. ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා දිවයිනේ සංස්කෘතිය ගැන ඉතිහාසගත පොත් ලියා විශිෂ්ට සේවයක් කළ විද්වතෙකි. හොඳයි දෙවෙනි වචනය සූක්ෂම. සූක්ෂම ලෙස පරීක්ෂණයට වාජනය කළහොත් රෝගකාරක විෂ බීජ හඳුනාගත හැකි වේ. අපි තුන්වෙනි වචනය බලමු කේන්ද්‍රස්ථානය. මහමෙවුනා උයන කේන්ද්‍රස්ථානය කොටගෙන බෞද්ධාගමේ සිද්ධස්ථාන නිර්මාණ විය. එහෙම වාක්‍යයක් සකස් කරගන්න පුළුවන්. හතරවෙනි වචනය විවිධාංගීකරණය. නාමාවලි පුස්තකයේ ඇති ග්‍රන්ථ නාමිකව විවිධාංගීකරණය ඇති නිසා අවශ්‍ය පොත් තෝරා ගැනීම පහසුය. මේ වාක්‍ය කෙටි වාක්‍ය සකස් කරගන්නත් පුළුවන්. මේ ආකාරයේ දීර්ඝ වාක්‍ය සකස් කරගත්තත් ගැටලුවක් නැහැ. අර්ථවත් වාක්‍යයක් වෙන්නයි ඕනේ. පස්වෙනි වචනය විමර්ශනය. කිසියම් සිදුවීමක සත්‍ය තෝරා ගැනීමට දැඩිසේ එය විමර්ශනය කළ යුතුය. අපි යනවා ලිඛිත අභ්‍යාස යටතේ තියෙන දෙවන ප්‍රශ්නයට. දෙවන ප්‍රශ්නය අහන්නේ පහත සඳහන් පදවලට සමාන පද පාඩුවෙන් සොයා ලියන්න. දෙන ලද වචනයකට සමාන අර්ථවත් වචන තියෙනවා. උදාහරණයක් ගත්තාම අම්මා කියන වචනයට සමාන වචනයක් තමයි ජනනී. ඒ වගේ අර්ථයෙන් සමාන වචන තියෙනවා. මේ ප්‍රශ්නේ විදියට ඔබට මේ පදවලට සමාන වචන පාඩමෙන් උපුටා තමයි ලියන්න තියෙන්නේ. පළවෙනි වචනේ තමයි විශාල, සමාන වචනය විපුල. දෙවෙනි වචනේ මැදුර, පිළිතුර සමාන වචනය වාසල. තුන්වෙනි වචනය ප්‍රයත්නය, පිළිතුර ආයාසය, සමාන පදය ආයාසය. හතරවෙනි වචනය ආරාමය, සමාන වචනය අසපුව. පස්වෙනි වචනේ ස්මරණය, සමාන පදය මතකය. හොඳයි තුන්වෙනි ප්‍රශ්නය ලිඛිත අභ්‍යාසය යටතේ මිශ්‍ර ක්‍රියාපද 5ක් පාඩමෙන් සොයා ලියන්න. මිශ්‍ර ක්‍රියාව කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා. මිශ්‍ර ක්‍රියාව කියලා කියන්නේ අවසාන ක්‍රියාව සමගම බැඳී පවතින ක්‍රියාව. අවසාන ක්‍රියාව සමග බැඳී පවතින ක්‍රියාවට අපි කියන මිශ්‍ර ක්‍රියාව කියලා. මිශ්‍ර ක්‍රියාපද 5ක් පාඩමෙන් සොයා ලියන්න තියෙන්නේ. එකක් තමයි ගැටෙමින්, අනිත් එක සහභාගී වෙමින්, වෙසෙමින්, ගනිමින්, පවසමින්. හොඳයි අපි යන් හතරවෙනි ප්‍රශ්නයට. හතරවෙනි ප්‍රශ්නය අහන්නේ උපසර්ග සහිත පද 5ක් පාඩමෙන් සොයා වාක්‍ය නිර්මාණය කරන්න. එකක් තමයි සුවිශේෂ. සු උපසර්ගයේ තියෙනවා එතන. ඊට කලින් අපි දැනගන්න ඕනේ පුතේ මේ උපසර්ග කියන්නේ මොනවද කියලා. උපසර්ග කියලා කියන්නේ පදයක මුලින් යෙදিলা එම පදයේ අර්ථය වෙනස් කරන, වැඩි කරන, අර්ථය විරුද්ධ කරන, අර්ථය සමාන කරන, අර්ථය අලංකාර කරන පදවලට අපි කියන උපසර්ග. මේ උපසර්ග පද 5ක් පාඩමෙන් පුටා ලියන්නයි තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නෙට. ඒවා වාක්‍යවල යොදන්න තියෙනවා අර්ථවත් වාක්‍යවල. අපි බලමු උපසර්ග පද 5 මොනවද කියලා. එකක් තමයි සුවිශේෂ. ඊළඟට විපුල. ඊළඟට අතිගම්බීර. ඊළඟට අයහපත්. ඊළඟට සපිරිවරින්. සුවිශේෂ කියන පදයේ උපසර්ගය වෙන්නේ සු. විපුල කියන පදයේ වි උපසර්ගය. අතිගම්බීර කියන එකේ අති උපසර්ගය. අයහපත් කියන එකේ අ උපසර්ගය. සපිරිවරින් කියන වචනේ ස උපසර්ගය. හොඳයි. අපි බලමු මේවා වාක්‍යවල යොදන්න. ආනන්ද ගුරුගේ මහතා ග්‍රන්ථකරණයට සුවිශේෂ දක්ෂතාවක් දැක්වූ විද්වතෙකි. දෙවෙනි වචනය තමයි විපුල. මාර්ටින් වික්‍රමසිංහ මහතා නවකතාව සම්බන්ධයෙන් විපුල මෙහෙයක් කළ ලේඛකයෙකි. උපසර්ග සහිත පද වාක්‍යවල යෙදීම යටතේ අතිගම්බීර. මිහිඳු හිමියන් කෙරෙහි ඇති වූයේ අතිගම්බීර පූජනීය මහා පුරුෂයෙකු පිළිබඳ හැඟීමකි. අයහපත් කියන වචනය අයහපත් දේ කිරීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබෙයි. සපිරිවරින් කියන වචනය සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමග සපිරිවරින් බොහෝ ශිල්පීහු මෙහි පැමිණියහ. හොඳයි මේ ආකාරයෙන් තමයි අතීතෙන් කතාවක් කියන පාඩමේ අවබෝධය සහ ලිඛිත අභ්‍යාසවලට පිළිතුරු සැපිය යුත්තේ.